කෝපි එකක් ගැහුවා නම් නියම තමයි. මට පරක් වෙලා බයි. හොඳයි. දැන් ගාෆීල් ඉන්නෝ නිකන් කෝපි රස සමගින් ගාෆීල්. හරි හොඳයි. හරිම ෂෝ. අයියෝ කුණු බකි දෙක එළියට දාන්න අමතකුණානේ. මොකද්ද අතේ තියෙන්නේ? මේක මේ පොකටොරලෝසුවක් නේ. පාරේ කුණු බකයක තිබිලා මං අරගත්තේ. මේක මේ කීයකට හරි විකුණලා දාන්න බැරිය? ඕක නම් කුණු ගොඩක්ම තමයි. 7-5කට වැඩක් නැහැ. ජෝන් හැම තිස්සෙම බොරුවට වෙලාවට වැඩ කරන එක ගැන වද වෙනවා. අනේ මන් දන්නේ. ඔයා දන්නවද මට තියෙන එකම ප්‍රශ්නේ? මම හදන්නේ උදේ නිින්ද කෙලින්ම ගානට බැලන්ස් කරගන්න නැත්නම් ඒක හවස නිින්දට සෙට් වෙලා දවසම නිදි. මට කරදර කරන්නේ නැතුව දැන් නිින්ද. හරිද? මම පොඩි නිින්දක් දාන්නේ. මොකද මාව නැගිට්ටුවේ මොකක් හරි වැඩකටද වැඩකට දෙයට බොහොම පරණ ඔරලෝසුවක් නේ මේක ඇන්ටික් එකක් නේ මේ බොට්ට මෙබුව නම් මොකද වෙන්නේ කියලා පොඩ්ඩක් බලමු නෝගලන් බොට්ට මේක ඔබලා බලන්න මොකක් මේ මොකද වෙයි අපෝ ඉන්නේ අපොයි ආයෙමත් ඔබලා බලමු මොකද්ද මේකෙන් වෙන්නේ කියලා. මේක තමයි. නියම වැඩක් මේකෙන් බලමු කියලා. Come in there. මේ ලෝකෙට වැඩක්ම නැති පූසෙක් කියලා ඔයගොල්ලෝට හිතලා ඇති වංගෙද? ඒ වුණාට මේ හෙට උදේට ජෝන් මාව නැගිට්ටෝලා ඇති බලමු අය. ලෝකේ පාලනය කරන්නේ මම තමයි දියවයි. ජෝන් මට හෙට උදේ ඉඳලා මම තමයි පාලනය කරන්නේ බලමුකෝ. අතත් වෙලා අයියෝ අතත් නින්ද කියන්නේ. සුබ උදෑසනක් එලාම් එක. මං වැඩිපුර නිදාගෙන. දැන් හරි. මේ පැය 3ක් හොඳට නිදාගත්ත නියමයි. තාම වෙලාව උදේ 7නේ මොකද? බඩ කෑ ගහනවා. ජෝන්ට කියලා උදේ කෑම එක හදාගන්න ඕනේ. ඉක්මනට කෑම හදන්නම්. අන්න ඉක්මන් කරන්න ඕනේ කාරණාව. ඒක තමයි කාරණාව. මෙන්න ගාෆිල්. වාට රසම රස කෑමක් තියෙනවා. 101යි තිරගු පිටි. 99ක්ම සීනි. සමබර කෑම විලන්නේ කන්න කිව්වේ. මතකයිනේ ඔයා කෑම පාලනය කරා. කරන්නේ කියලා දොස්තර. කිව්වනේ ඒ නිසා එක පිගානයි දෙන්නේ. කොහමද වැඩි? මගේ ජීවිතේට මේ වගේ භාණ්ඩයක් හම්බුන්නේ නැත්තයි කියලා වැඩන්නේ නියම වැඩක් ගන්න. මට තව ගෙවල් කීපයකට විතරයි ලියුම් බෙදන්න තියෙන්නේ. මට කරදර කරන එකකයකට නම් මම ලියුම් බෙදන්නේ. ඇවිදගෙන යන එක තමයි හරිම කරදර වැඩි. නිකන් යන්නත් ක්‍රම තියෙනවා. නෑ අර ලසඤ්ඤ කන පූසක ගෙදර නෙමෙයි. ඔව් නැහැ මේ මම යන්නේ මේ ලල්ලාලාලානේ. පාරෙන් පල්ලෙහා තියෙන ගියා. ඔව් ටිකක් දුර යන්න ඕනේ. මේකේ තියෙනවා කරවිත මහත්තයාට ප්‍රොමෝෂන් එකක් ලැබිලා කියලා මේක හංගන්න ඕනේ.
ඔව් ඔව් මන් දැන් යන්නේ කෑ ගහන බල්ලෝ ටික ඉන්න ගේ ගාවින් තමයි. මේකට නම් මොනවද කන්දෝ? ඇත්තට මේ බල්ලෝ ටික නම් මට හරීම කරදරයක්. මගේ රාජකාරී කරගන්නත් නෑ. ඔබට මස්කට් ඕනේද බලු සුප් ඕනේද? මං හිතන විදිහට මේ බල්ලෝ ටික නම් මාත් එක්ක පුදුම තරහකින් ඇද්ද. අලියා වෙන දේ නම් බලන්න බයයි. අද නම් නියම දවසක් තමයි. හේයි ගාෆිල් කොහොමද? ආපොයි මං හීනකින් වත් හිතුවේ නෑ මට අද දවසේ මේ නර්මව හම්බ වෙයි කියලා. හරි කියන්න බලන්න ගාෆිල් කොහොමද මං අද ලස්සනද? ඔන්න බොරු කියන්න එහෙම බෑ. ලස්සනයි. ගොඩාක් ලස්සනයි. ඇස් වශී කරවන තරම් ලස්සනයි. නෑ එතනින් එකක්වත් නෙවෙයි. ඔයා දන්නවද දැන් මං යන්නේ ලස්සනම පූස තෝරන තරංගාවලියට. සති ගානක් තිස්සේ මේකප් කළා. පළවෙනි තෑග්ග ගන්නත් එපා. මට සුබ පතන්නකෝ. අනිවාර්යෙන්ම මං පළවෙනිය වෙනවා. මට හිතෙන්නේ නෑමොට හොඳ මේකප් එකක් දෙන්න හොඳ වෙලාව කියලා. නෝන මහත්තයාගේ අර මූණ පාට කරන මෙව් එක පොඩ්ඩක් ගත්තා තරහ නෑනේ. වෙසමුදියා වගේ නියමිත එනවා. ලස්සනයි ලස්සනයි හරිම ලස්සනයි. දන්නවනේ මං ලස්සනම පූස තරංගාවලියේ පළවෙනි තෑග්ග අර ගන්නවමයි. බයි ගාෆිල්. දින්නේ නැත්තම් හන්දිය සෑකස් එකක් තියෙන එකට යන්න. බයි. මේ කාරෝල යන්නේට නම් පාරේ ඇවිදින මිනිස්සු ගැන කිසිම වගකීමක් නැහැ. පොඩ්ඩක් බලන්නකෝ. මොකද කරන්නේ? මගේ ළඟ බඩු තියෙනවා මේ. මේවා පාරේ ඇවිදින හැම මගේ ජනතාව අතරම හදලා දෙන්න ඕනේ. මේක දැන් නියමයි ඔන්න බලන්න ආයෙත් කරලා ඔන්න. ඔන්න. එහෙට ටක්දිංගන් 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 ටක්දිංගන්. Aboy, මේ වගේ එකක් හදන්න ඔයගොල්ලෝ කවුරු හරි දන්නවද? අනේ අයියෝ මේ අයියේ මේ අනේ මේ බූසන අනේ මේ අයියේ අපෝ මේක වැඩ කරන්න හදාගත්තේ නැත්තම් මහ විනාශයක් වෙන්නේ. ලෝකෙම නැවතිලා මං විතරයි යන්නේ. අයියෝ මේ මොන කර්මයක්ද? අපි වීටෝ පිස්සා එකක් කෑවට පස්සේ තමයි මට මොලයක් පැහැදෙන්න පුළුවන්. අතුලට ගිහලා බලමු. අයියේ මේ වීටෝ මොකද කරන්නේ? මේ හොඳ පිස්සා එකක් අදලා දෙන්නකෝ මට බඩගිනි හොඳටම. වීටෝට කොහොමද පිස්සා හදන්න වෙන්නේ? මේ නැවතිලා නේ. මමවත් හදාගන්න ඕනේ. මං කොහොමද පිස්සා හදන්නේ? අයියෝ ජෝන්ට දැන් මේව හදන්නත් බැරි වෙනවා. අයියෝ මොකද්ද මම මේ කෙරුවේ? අනේ මේ පිස්සු විකාර ඔල්ලෝසුවකින්ද? අනේ මං විනාශ කරා මුළු ලෝකෙම ඔක්කොම ගල් පිළිම කරා. අනේ මේ බලන්න හොඳට හිටපු කොල්ලෙක් අද මේ වෙලාව තියෙන දේ බලන්න. මට ඇරෙන්න කාටවත් මුකුත්ම කරන්න බෑ. අනේ මේ පැත්තේ නොයිතර කණුවක් වගේ අයියෝ. මේ අක්කේ නිකන් බරුවට උතන හිටගෙන ඉන්න බෑ මේක හදන්න පුළුවන්ද කියලා මොකක් හරි හෙල්ප් එකක් දෙන්න බලන්නකෝ මොකක්ද අනේ මට ඇරෙන්න මෙන්න කාටවත් කිසි දෙයක් කරන්න බෑ අයියෝ මොකද මේ කෙළුවේ අනේ මන් දන්නේ අයියෝ මේ සියරම කෙරුවේ මම දැන් මාව බලාගන්න කවුරුවත් නෑ මට කන්න උයන්නේ කවුද අනේ මේ සියරටම මුල මේ කසි කබල් ලොට්ටුවට වක් ගහනවා අල්ලලා පොලේ මම මේක ikut ඔක්කොම මිනිස්සු යනවා එනවා ඔක්කොම පස්සට යන්නේ අනේ කාලේ පස්සට යනවා මම මේ මොකද කළේ අයියෝ අනේ පිටිකල් බාකුටි මුපටන් මුට්ටම අබුගලික බා මෙන්න ගාපි මට රස කෑමක් තියෙනවා 100 එකයි තිරුපිටි 100 ඔබ දෙන්න මොකක් අපි ඉක්මනට කෑම හදන්න එබෝ
අදත් වෙලා අයියෝ අද නිද ගියානේ අයියෝ උදේ 7යි අද නින්ද ගියානේ නින්ද කියලා කියන්නේ කොයිතර සුන්දර දෙයක්ද? ඒ වුණාට වෙලාව නැතර වෙනව නම් කොච්චර හොඳද? අපෝ එපා. අනේ ඒක මහ භයානක හීනයක් නේ මං දැක්කේ. හොඳ සීන් එකකට කියලා දැක්කේ අර නෑමෝ දැකපු ටික විතරයි එච්චරනේ. ඒකේ නම් පොඩි ගතියක් තිබුණා නේ. මේ